ආයුබෝවන් අනාවික වියසුතුලින් අද ඔබට ඉදිරිපත් කරන්නේ ඊටමත් ව්‍යසනකාරී තත්ත්වයකට පත් වී තිබෙන මේ අවස්ථාවේදී ඔබට ප්‍රයෝජනයට ගන්න පුළුවන් මහීකාන්තා පිරිත් රත්නය ගැන විශේෂ දැනුවත් කිරීමක්. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ යන පංචමහා භූතයන්ගේ සමතුලිතතාව වනාහි මුළු මහත් මිනිස් වර්ගයාගේම පැවැත්ම වන බව අප කවුරුත් දන්නා කාරණයකි. නමුත් මිනිසාගේ තුච්ඡ ක්‍රියාකාරකම් නිසාවෙන් සබදාම කම්පිත වී මහත් ව්‍යසනකාරී තත්ත්වයන්ට මුළු ලෝකෙම පත් වෙමින් නැත. මෙවැනි අවස්ථාවකදී වැස්සෙන් සුළඟින් ගම් වතුරින් මිනිස් ජීවිත විනාශ වීම වළක්වා ගැනීමට හැකි ක්‍රමවේදයක් වෙයි නම් ඒ මේ මොහොතේදී අතිශයින්ම ප්‍රයෝජනවත් වනු ඇති බව අපගේ විශ්වාසයයි. නොනවත්වා වසින මේ මහා වැසි දිස බලා සිටින අපි අනේ මේ කාලකන්ණි වැස්ස කවදා නතර වෙයිද දන්නේ යනුවෙන් මෙසෙවිලි නැගුවාද මේ ගලන්නේ වේදනාවේ ශෝකේ සහ මනස්තාපී කඳුළු බව ඔබට මතක් නොවුවා බිය නොහැකි. මිනිසුන්ගේ සිත් තුළ සමාජය පිළිබඳව ඇති විවිධ සිතුවිලි මිනිස් සිත් තුළින් නිකුත් වන විටම එය පළමුවෙන්ම දැනෙන්නේ විශ්වයට බව බොහෝ දෙනෙකුට අමතක වන්නා වූ කාරණාවක්. මිනිසුන් අහස දෙස නෙත් අයාගෙන කරන්නා වූ සෝචනීය වූ සිතුවිලි අද දියදහර ලෙසින් මිහි කත මතට වැටි ලක්මාතාව වේදනාවේ කඳුළු මතින් දිය වෙමින් යන මේ මොහොතේදී අප උපන් මාතෘ භූමියේ ජනතාවගේ නෙත් කඳුළැලි නිවා සැලසිය හැකි අතිශයින්ම රහසිගතව පැවතගෙන මහා පුලෝ මහීකාන්තා පිරිත මෙවර ඔබට ඉදිරිපත් කරනු ලැබේ. මේ මහා ව්‍යසනයට පිළිතුරක් වශයෙන් අපි මේ ඉදිරිපත් කරමු. සෝබා දහමේ ඕනෑම පීඩාවක් දුරු කරගත හැකි මහා බලයක් සහිත වූ මෙම පිරිත නියම් ගම් වතුර නායම් ආදී මිහිමතින් සිදුවන්නා වූ සියලු කරදර සම්පූර්ණයෙන් දුරු කර ගැනීම හැකියාවක් ඇති අති පෞරාණික වූ රහස්‍ය වූ පිරිතකි. උදේ සවස ඔබ භාවිතා කරන යම් කිසි පිරිතක් වෙයි නම් ඒ හා සමගාමීව මේ කියවා හැකි නම් මින් ලබාගත හැකි ප්‍රයෝජන අසීමාන්තික වේ. මහ පොළොවෙන් රන් රිදී මුතු මණික් ප්‍රාර්ථනා කරන අයට මෙම පිරිත කප්පුකගේ බහිරව දෝෂ ආදිය සම්පූර්ණයෙන්ම නිවෙස්යෙන් දුරු කරගත හැකි මෙම පිරිත අනවින ශූන්‍යම් අලු දූවිලි බවට පත් කර විනාශ කරනු ලබයි. හඬා වැළපෙන දනන් සනසා සහනය ලබා දිය හැකි මෙම ප්‍රබල පිරිත එදා පුරාතනයේ බොහෝ දෙනා අතර භාවිතා වී දැනට භාවිතයේ වැඩිපුර නොමැති ඉතාමත් පැරණි පිරිතකි. මුළු මහත් විශ්වයටම බලපෑම් කර හැකි මේ පිරිත දැන් ඔබට තිරයේ දිස්වනු ලැබේ. මෙම මහානුභාව සම්පන්න පිරිත ඉපැරණි පුස්කොළ පොත්වල ලියා තැබූ දැනට භාවිතින් ඈත්ව ගිය පිරිතකි. මහ පොළොවෙන් කිසිදු උවදුරක් නොවන්නටත් සම්පූර්ණ ආරක්ෂාව පිණිසත් පොළොවෙන් සර්ව සම්පත් ප්‍රාර්ථනා කරන්නාවුන්ගේ එකී පැතුමන් ඉටු කර ගැනීමටත් මෙම මහානුභාව සම්පන්න පිරිස මහෝපකාරී වේ. යක්ෂ භූත ප්‍රේත මෙන්ම මුලින් කී අයුරින් බහිරව දෝෂයන්ද මුළුමනින්ම දුරු කරලිය හැකි මෙම පිරිත පිරිසිදු රන් තැඹිලි තෙලට මතුරා තබාගෙන අනන්ත පිහිට මෙයින් ලබාගත හැක. ජන්මපත්‍රයේ භූමි ශක්තිය නිරූපිත ග්‍රහ බලය සොයාගෙන මෙයින් තෙල් ආදිය මතුරා නොයෙක් ලෙසින් ප්‍රයෝජන ගත හැකි බව සාතිකයි. බුද්ධ බලයට අභියෝග කළ හැකි ශක්තියක්
මේ ලෝකේ නොමැත. එබැවින් ඔබ මෙය ඊටමත් විශ්වාසයෙන් අත්දැක බලන්න. ඊටමත් සහතික ප්‍රතිඵල මෙයින් ලැබෙන බව අපි අත්දැකීමෙන් දනිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.